සියලු දෙනාම නමස්කාර කියන්න තිසරණ සහිත පංචශීලයේ සමාදන් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ විමුක්තං සරණං ගච්ඡාමි Dutiyampi dhammang saranang gacchami Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Panātipātā viramani sikkhapadang samadhiyāmi Adhinnādāna viramani sikkhapadang samadhiyāmi Kāmesu miccācārā viramani sikkhapadang samadhiyāmi Musāvādā viramani sikkhapadang samadhiyāmi Turāmira majjapamādhatthāna viramani sikkhapadang samadhiyāmi Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma Mandāgindāja vannāja balang paññāja hayana Pabbhāra bhavankāja mumuhā sayana dasati ශ්‍රද්ධාවන්ත පින්වත්නි මේ මොහොතට ධර්ම දේශනාවක් ආරම්භ කරන වේලාවේදී මූලික වශයෙන් මේ රැස්ව සිටින බෞද්ධුන් සියලු දෙනාම තිසරණ සහිත පංචශීලය සමාදන් කරවා tempත් භාවයට පත් කරගෙන දැන් මේ මොහොතේදී අනිත්‍යාන ස්මෘති ධර්ම දේශනාවක් දේශනා කිරීමටයි සූදානම් වන්නේ.
පන්සිල් සමාදන් කරවීම තුළින් මේ තැන්පත් භාවයේ ඇති කිරීම සිදු කරන්නේ ඔබ හැමදෙනාම සාවධානව මෙම ධර්ම දේශනාව සඳහා කායාදී ద్వාරත්‍රය තැන්පත් කරවීම සඳහායි. සීලයක පිහිටීම තුළින් සිදු කරනු ලබන්නේ කායාදී ద్వාරත්‍රය මේ මොහොතට තැන්පත් කර ගැනීම සිදු කිරීමයි. සීලය පිළිබඳව විග්‍රහ කරන තැන පැහැදිලි කරනවා කාය වාචානං සමෝධානං සීලං කියලා. ඒ අනුව අපට තේරෙනවා, පෙනෙනවා, තේරුම් ගත යුතුව තිබෙනවා පන්සිල්හි ප්‍රථම වශයෙන් පිහිටවා ඔබ ඒ විදිහට කායාදී ద్వාරත්‍රයෙන් සංවරණීය භාවයක් ඇති කරගෙන ඔබගේ ඉන්ද්‍රියයන් තැන්පත් භාවයට පත් කරගෙන මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා සූදානම් කිරීමක් ප්‍රථම වශයෙන් සිද්ධ කළ බව. එනිසා ඔබ තැන්පත් භාවයට පත්වෙච්ච ඔබ මේ මොහොත තුළ ඊ타ත්ම සාවධානව එම තැන්පත් භාවයේ තුලින් මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා අරමුණු කරගෙන ඒ ධර්ම දේශනාව හොඳින් ශ්‍රවණය කරලා ඒ තුලින් ජීවිතයේ ස්වභාවයක් මොහොතකට හෝ තේරුම් අරගෙන එම තේරුම් ගැනීම තුලින් තමන්ගේ ජීවිතය පිළිබඳව අත්දැකීමක් ඇති කරගෙන එයින් සිත් තුළ සංවේගාදී සිතුවිල්ලක් ධර්මානුකූලව පහළ කරගෙන ඒ තුලින් ඔබගේ ජීවිතය ගත කරන්නට ඔබ යම් අදිෂ්ඨානයක් කල්පනාවක් ඇති කරගෙන මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන සාවධානව ශ්‍රවණය කරන හැටියට පළමුවෙන්ම ධර්ම අවවාදයක් වශයෙන් කෙටියෙන් සිහිපත් කරන්න දෙනවා. ඔබ සාවධානව මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම තුළින් ඔබගේ සිත් තුළ ධර්ම ශ්‍රවණමේ කුසලානිසංශයක් අත්පත් වෙනවා. ඒ කුසලානිසංශයාගේ බලය අපාතරින් මීට දින 7කට ඔබෙහිදී අභාවයට පත්වන්ට යෙදුන මේ දුදරුවන් කල්පනා කරන විදිහට තමන්ගේ මෑණියෝ එවාගේ අනෙකුත් ඥාතිත්වයන් හිතවර්ධකම් සම්බන්ධකම් වනුව ඒ ඥාතිත්වයන් සිහියට නගාගෙන මේ වේලාවේදී අපේ මෑණියන් වෙනුවෙන් අපට කරන්න පුළුවන් උසස්ම කාර්යය පින්පෙත් පවරා දීමයි කියන කල්පනාව පෙරදරි කරගෙන ඒ අත්පත් කර ගන්න දෙන්නා වූ පින් එතුමිය ප්‍රධාන කොට ඇති මියදී හැමදෙනාටම පරලොවින් පිහිට පිණිස හේතු වාසනා වේවා. එයාගේ පරලොව ගමන සපවත් කරලීමට හේතු වාසනා වේවා. ප්‍රාර්ථනා කරන්නා වූ බෝධිකින් නිවන් සම්පත්තිය සලසා ගන්නත් එයන්ට මේ කුසල් හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරගෙන හැමදෙනාම මේ මොහොතට සහභාගී වී යුතුව තිබෙනවා. ධර්මදේශනාවක් සිදු කරනවා කියලා කියන්නේ බුදුහාමුදුරන්ගේ දේශනාව ආශ්‍රයෙන් අපිට අපේ ජීවිතය දිහා ප්‍රත්‍යවේක්ෂණයක් කරන්ට
යොමු කිරීම සිදු කිරීමයි. ප්‍රතිවේක්ෂණය කරනවා කියලා කියන්නේ අපේ ජීවිතය දිහා බලනවා කියන එකයි. අපි කැඩපතක් ඉදිරියට ගිහිල්ලා අපේ රුවේ ප්‍රතිබිම්බය අපි පරීක්ෂා කරනවා, ප්‍රතිවේක්ෂණය කරනවා. ඇයි අපි එහෙම බලන්නේ? කැඩපතක් ඉස්සරහට ගිහිල්ලා අපේ හැඩරුව පරීක්ෂා කර බලා වැරදි අපි බලාපොරොත්තු වන ආකාරයෙන් ඒ හැඩරුව නිර්මිත වෙලා තියෙනවාද? ඒ වාගේ මේවායේ වැරදි විදිහක් තිබෙනවාද? වැරද්දක් තිබෙනවා නම් වැරද්ද නිවැරදි කර ගැනීමට ඒ වාගේම බලාපොරොත්තු වන විදිහට අපේ රුව සකස් වෙලා තිබෙනවා නම් ඒ නිවැරදි කියා අපි යම් සනසින් සතුටටපත් වෙමින් ක්‍රියාත්මක වීමටයි. අපි ඒ නිසා කැඩපතක් ඉදිරියට ගිහිල්ලා අපේ රුව පරීක්ෂා කොට බලා රුවෙහි නිවැරදි කර ගැනීම සිදු කරනවා මෙන් ධර්මදේශනාවක් ශ්‍රවණය කරලා ඒ තුළින් අපේ ජීවිතය ප්‍රතිවේක්ෂණය කොට වැරදි දැන් නිවැරදි කර ගැනීමට නිවැරදි දේ යම් ආකාරයකින් තවත් දියුණු කර ගැනීමට නිරන්තරයෙන් කල්පනා කර යුතුව තිබෙනවා. සිහි නුවණ ඇත්තොන් එසේ තමන්ගේ ජීවිතයේ දෙස බලා ජීවිතෙහි ඇති දුර්වලකම් මැඩපවත්වාගෙන යහපත්කම් දියුණු කරගෙන කුසලෙහි පිහිටීමට කටයුතු සිදු කරන්න අවශ්‍යයි. සාධර්ම දේශනාවක් දේශනා කරවා ගැනීම තුළින් ඒ සඳහා අපිට මඟ පෙන්වීම සිද්ධ කරනවා. අද මේ මොහොතේ ධර්ම දේශනාවක් සිදු කරන්න ආරම්භ කරගන්නේ පෙරසීපත් කළ පරිද්දෙන් අභාවයට පත්වන්ට යෙදුන මෑණියන් සිහිපත් කොට එතුමියගේ අභාවයෙන් අපේ සංස්කෘතිය තුළ සිද්ධ කරන හත් දවසේ ධර්ම දේශනාව මතක ධර්ම දේශනාව සිදු කරමින් පෙරසීපත් කළ පරිද්දෙන් අපි සංවේගාත්මක මානසිකත්වයක් ඇති කර ගැනීම අරමුණු කරගෙනයි. බුදුහාමුදුරුවෝ අපට උගන්වනවා අදාසිමේ අකාසිමේ ඥාති මිත්තා සඛාචමේ පේතානං දක්ඛිනං දජ්ජා පුබ්බේ කත මනුස්සරං කියලා. අපේ මව්පියෝ අපි වෙනුවෙන් යමක් කරපු අය අපේ ජීවිතයට සමීප කෙනෙක් වේ නම් ඒ අතන් අපි වෙනුවෙන් කරපු දෙයක් තියෙනවා, ඒ වගේම දීපු දෙයක් තිබෙනවා. මේ වචන දෙකට යටත් වෙනවා මුළු ජීවිත කාලයක් පුරාවටම අප වෙනුවෙන් මව්පියන් කරදී අදාසි අකාසි දුන් දේ සහ කළ දේ කියන වචන දෙකට මේ දරුවන් සියලු දෙනාටම මේ අය උපන්න දවසේ ඉඳලා ඇගේ මරණ මොහොතටපත් වෙන තුරුම ඇය විසින් දීපු දෙයක් තියෙනවා, කරපු දෙයක් තිබෙනවා. ඒ දීපු දේ දෙන දේ සහ කරපු දේ නතර වුණේ ඇයගේ මරණයත් එක්කමයි මගේ හැඟීම.
මොකද ඇගේ ජීවිතෙහි මේ දරුවන් මේ ලෝකයට දායාද කරපු අවස්ථාවේ ඉඳලාම ඇය මේ අය වෙනුවෙන් මේ දුල පුතාලා වෙනුවෙන් පමණක් නෙවෙයි මොනපුරු මිනිපිරියන් වෙනුවෙන් බෑනාවරුන් වෙනුවෙන් ලීලිවරුන් වෙනුවෙන් කළ දෙයක් තියෙනවා දීපු දෙයක් තිබෙනවා නොපිරිහෙලා ඒ ඉෂ්ට සිද්ධ කළ බව කියන එකයි මගේ හැඟීම. මගේ හැඟීම කියලා වචනේ පාවිච්චි කරන්නේ මම මගේ ජීවිත කාලය පුරාවටත් එක්කම මම දන්න නිසායි දැක තිබෙන නිසායි අසා තිබෙන නිසායි. ඒ සමගත් මම ඕනෑ තරම් කතා කරලා තියෙනවා. මේ හැම දරුවෙක් එක්කම මම හොඳින් කතා කරලා තියෙනවා. අම්මා ගැන කොහොමද? ඒ වගේම අම්මගෙන් කතා කරලා අහලා තියෙනවා දරුවෝ ගැන කොහොමද කියලා. ඒ විතරක් නෙමෙයි මොනුපුරු මිනිපිරියෝ ගැන උනත් එහෙමමයි. ඉසයි දැන ගැනීම අනුව හැඳිනා ගැනීම අනුව කතා බහට අනුව ඇය නිරන්තරයෙන් මේ දරුවන්ට ඉපදිච්ච වේලාව ඉඳලා මේ මරණ මොහොත දක්වාම දීපු දෙයක් තිබෙනවා කරපු දෙයක් තිබෙනවා. ඇයගේ යුතුයකම එහෙම නැත්නම් අම්මා කෙනෙක් හැටියට ආච්චි කෙනෙක් හැටියට ස්වාමි දියණියක් හැටියට ඇයගේ කාර්යභාරය ඇය ඉෂ්ට සිද්ධ කර තිබෙනවා. මම හිතනවා කාටවත් මේ දුවෙකුට පුතේකුට අපේ අම්මගෙන් දීපු දෙයක් නැහැ කියලා කියන්න බෑ. කරපු දෙයක් නැහැ කියලා කියන්න බෑ. ඇය ඒ විදිහට ඇගේ කාර්යභාරය ඉෂ්ට සිද්ධ කළා. ඒ නිසා ඒ දීපු දීමනාව කරපු කිරීම ඇගේ මරණයත් එක්කම නිමාවටපත් වෙනවා. එතකොට නිමාවටපත් වුණාම ඒ වියෝවීම සිද්ධ වුණාම මේ දූ දරුවන්ට මහත් දුකක් කනගාටුවක් ඇතිවීම අනිවාර්ය වශයෙන් සිද්ධ වෙනවා. දැන් මේ අයත් හැමදෙනාම වැඩි හිටි අය. අවුරුදු 50 ඉක්මවපු අය 60 ඉක්මවපු අය දරුවෝ වශයෙන් ඉන්න අය. දරුමල්ලන් ඉන්න අය. එතකොට එහෙම අය වුණත් මේ අම්මාගේ වියෝවීම මේ අයට දීපු දේවල් කරපු දේවල් මෙනෙහි කරගන්නා විට ඇති පිළිබඳව තිබිච්ච සබැදියාව පිළිබඳව සිහිපත් කරගන්නා විට මේ අයට දැන් මේ මොහොතට ඇතිවන්නේ දුකකුයි කනගාටුවකුයි ශෝකයකුයි විලාප නොනැගුවාට හදවතින් බොරබොරා පැන නගින්නා වූ ශෝක ගිනි වලින් මා හොඳින්ම දන්නවා මේ හැම කෙනෙක්ම හදවතින් විලාප නගන. ඒ අම්මගෙන් ඒ තරම්ම මේ අයට කළ හැකි හැම දෙයක්ම සිද්ධ වෙච්ච නිසා. එතකොට අපිට ඒක තුල ධර්මානුකූලව මේ දිහා බැලුවාම එහෙම දුක් කනගාටු ශෝක ගිනි ඇති වෙන්න ප්‍රධාන හේතුව ඇය නැතිවීමේ පාඩුව දැනෙන නිසායි. ඇය නැතිවීමේ පාළුව දැනෙන නිසායි. පාළුවක් ඇතිවීමත් ඒ වගේම මේ හැමදෙනාටම ප්‍රියම තැනැත්තා හැටියට ජීවත් වෙච්ච අම්මාගේ වියෝවීමත් නැවත එලෙස මුණ නොගැහෙන තත්වයකටපත් වීම හේවත් මරණයට පත්වීම සිදුවීම තුළින් ඒ ප්‍රිය විප්‍රයෝග දුක්ඛය හට ගැනීම සිද්ධ වෙනවා. බුදුදහමේ සඳහන් කරනවා හාපියා ශෝකාන්තකා කියලා. පිය ජාතික සූත්‍රයේදී බුදුහාමුදුර අපට උගන්වනවා යම් ප්‍රිය දෙයක් තිබේද ප්‍රිය පුද්ගලයෙක් සිටීද ප්‍රිය වස්තුවක් වේද ඒ ප්‍රිය ද්‍රව්‍ය පුද්ගල වස්තුන් නිසා කෙලවර අපිට දුකකට මුහුණ දෙන්න සිද්ධ වෙනවාමයි කියලා.
ඒ ප්‍රේම ප්‍රයෝග දුක්ඛය තමයි මේ දරුවන්ට ඇයගෙන් ප්‍රයෝජනයක් ලැබුම් හැම කෙනාටම මේ මොහොතට ඇති වී සිටින් තිබේ. ඒ නිසා ඒ தত্ত্বය ඒ ස්වභාවික தত্ত্বයක් ඒ නිසා මේක ධර්මතාවයක් කියලා කී දේශනාවේ සඳහන් කරනවා. මේ ධර්මතා ලක්ෂණය තුලින් අපට යමක් නුවණින් මෙනෙහි කර ගැනීමට තමයි මෙවැනි මතක ධර්ම දේශනාවක් අපේ සංස්කෘතිය තුළ 7 දවසේ පින්කමක් හැටියට සිද්ධ කරන්න දෙන්නේ. අපේ සංස්කෘතිය තුළ අපිට උගන්වනවා මව්පිය ආදී වෙනුවෙන් ඒ වගේම ඥාති මිත්‍රාදී වෙනුවෙන් පින් දීමක් සිද්ධ කරන්න කියලා. ඒකට වෙලාවක් නැහැ. ඒකට ඕනෑම වෙලාවක මේ ගිය සීකල්ලා පින් දෙන්න පුළුවන්කම තිබෙනවා කියන එකයි දක්වන්නේ. තිරෝගුට්ටේසු තිට්ඨන්ති සම්දිසිංහාට කේසුච ද්වාරවාහාසු තිට්ඨන්ති ආගන්්වාන සඛංගරං කියලා දක්වනවා. මේ භව ගමනේ සැරිසමමින් අපේ අම්මා හැටියට මේ භූමිකාවක් සිද්ධ කොට මෙම නවාතැන් පොලේ අපිත් එක්ක ගත කරපු අය අපට කලින් අද වියෝවටපත් වෙනවා. ඒ වියෝවටපත් වුණයින් පස්සේ ඇය පින් ඕනෑ කරන තැන උත්පත්තිය සිද්ධ කරගෙන තිබෙනවා නම් ඇය අප කෙරෙහි යොමු වෙලා පින් බලාපොරොත්තු වෙන පින් අවශ්‍ය නම් අප කෙරෙහි යොමු වෙලා සිටිනවා කියලා මේ තිරෝගුඩ සූත්‍රයේ සඳහන් වන මේ ගාථා පාඨයෙන් පැහැදිලි කරනවා. ඒ ගාථා පාඨයෙන් සඳහන් කරන්නේ පින් ඕනෑ කරනවා නම් සොකීය ඥාතීන් කෙරෙහි සොකීය ගෘහයන් කෙරෙහි යොමු වෙනවා කියන එකයි. මරණ හැම කෙනෙක්ම නැවත උපදිනවා. උපදින තැන අපි කාටවත් කොහෙද කියලා කියන්න බෑ ගතිනියතයක් නැති නිසා. එතකොට ගතිනියත ප්‍රත්‍යඥ ජීවිතයක් ගත කරනගේ මරණයෙන් පස්සේ උත්පත්ති කුමක්ද කිමක්ද කියා සඳහන් කරන්න බෑ. මොකද ගතිය නියතයක් නැති නිසා. ප්‍රත්‍යඥ ස්වභාවයට අනුව ඉපදීම සිද්ධ වෙනවා. කොයි තැනදී ඉපදුනාද කියලා සඳහන් කරන්න බෑ. නමුත් ඕන් ඉපදුනේ යම් පින් අපේක්ෂා කරන තැනක නම් ඒ අපේක්ෂා කරන තැනදී අප කෙරේ සකම් ගරන් කියලා දැක්වියේ සොකීය ගෘහයන් කරා යොමු වෙනවා කියන එකයි. එතකොට ඕන් පින් අපේක්ෂා කරනවා නම් මේ මොහොතට මේ පින් අපේක්ෂාවෙන් අප කෙරේ යොමු වී සිටිනවා. එතකොට ඕන්ට පින් දුන්නාම ඕන් සතුට සන්තෝෂ භාවයට පත් වෙනවා, සැනසෙල්ලට පත් වෙනවා, ඕන්ගේ යහපත සිද්ධාදිගාමී බව ඇති කර ගන්නවා කියලා අපිට මෙම සූත්‍රය තුලම පැහැදිලි කරනවා. ඒ නිසා අපිට අද කරන්න තියෙන්නේ අම්මව සතුටු කරන්න. උබ්බේකත මනුස්සරම් පෙර ඥාතිත්වයේ අම්මා කියලා සඳහන් කළේ. ඒ පෙර ඥාතිත්වයේ සිහියට නගාගෙන අද ලබා තිබෙන උත්පත්තියට යම් කළ හැකි සංග්‍රහයක් වශයෙන් කළ යුතු දෙයක් හැටියට පවතින පුණ්‍ය ආනුමෝදනය සිද්ධ කරලා ඕන්ට පින්පෙත් පවරා දීම පමණයි. ඒ දරුවන්ගේ පරම යුතුයකම. මව්පියෝ ජීවත් වෙන කාලයේදී රැක බලා ගැනීම, පෝෂණය කිරීමත්, මිය පරලොව ගියයින් පස්සේ පින්පෙත් පවරා දීමක් සිද්ධ කිරීමත් බෞද්ධ ආගමනුකූලව අප විසින් සිදු කළ යුතු දෙයක්. මා ඊටමත්ම සතුටු වෙනවා ඒ මෑණියෝ මම මතක වසර පූජාව දවසේ කිව්වා අප්‍රේල් මාසේ 13 වෙනිදා දානි අරගෙන ගිහිල්ලා පන්සලට තිලෝකා දිනියන් දෙතු දිනියන් සමග ගිහිල්ලා දානි පිළිගන්නලා ධාතු මන්දිරයටත් ඇවිල්ලා පිරිත් දේශනාවක් කරවාගෙන ඊගාවට ඇය කිව්වේ ඊටමත් සතුටෙන් දරුවෝ නිසා සතුටෙන් තමන්ගේ ජීවිතය ගත කරනවා කියලායි. නිසා එක දරුවා ගැන අමුතුවෙන් ආත්ම වර්ණයක් කරන්න ඕනේ නැහැ.
ඒ ඊ타ත්ම හොඳින් මෙහෙවමින් සිද්ධ කළ අපි විශේෂයෙන් මම පෞද්ගලිකව ගල්දාවත මහා විහාරස්ථානයට මහා සංඝරත්නයේ හැටියට සතුටු වෙනවා. අම්මා කෙනෙකුට දරුවෝ ඇයව තනි කරන්නේ නැතුව ඇයගේ සුව පහසුව අඩුපාඩුවක් නොවෙන්න සිද්ධ කරලා දෙන්න මේ දරුවන්ට හැකියාවක් ඕනෑකමක් කැමැත්තක් ඇතිවීම පිළිබඳව. දරුවන් මව්පියන්ට කොයිතරම් යුතුයකම් ඉෂ්ට කළත් ඒ ප්‍රමාණාත්මක නොවන විදිහටයි බුදුදහමේ උදාහරණ තියෙන්නේ. බුදුදහමේ උදාහරණයකින් දක්වනවා වම් කරෙහි අම්මව තියාගෙන දකුණු කරේ පියාව තියාගෙන මුළු ජීවිත කාලය පුරාවටම ඕන් වෙනුවෙන් අපෝපස්ථාන කළා. මව්පියෝ කළ දෙයට දීපු දෙයට පෙරලා සංග්‍රහ කිරීම සිද්ධ කළා නොවන බව. එහෙමනම් මේ උපමාවෙන්ම පේනවා අපිට අම්මා වෙනුවෙන් තාත්තා වෙනුවෙන් කළ යුතු දේ අප්‍රමාණයි. ඒ මොකද ඕන් අපිව ඊ타ත්ම මිලිඳු කාලේ ඉඳලා කුසටා දවසේ ඉඳලාම බිහිවි ඊ타ත්ම අසරණ සත්වයෙක් හැටියට බිහිවන මිනිස් දරුවා ලොකු මහත් කරගෙන ඕනගේ ජීවිතයට අවශ්‍ය ශිල්ප ශාස්ත්‍ර ආදියක් ඒ වෙලාවට සුසුපරිද්දෙන් සිදුකොට දීලා ඉන් අනතුරුව ඔවුන්ගේ ආවාහුව අපේ සමාජ සම්මතයට අනුව අපේ සංස්කෘතික ලක්ෂණයට අනුව ආවාහුවහට පත් කරලා දීලා ඊගාවට ඒ පමණක් නෙවෙයි මුණුපුරු මිනිපිරියන්ව රැකලා බලලා දියුණු කරලා දෙන්න ශක්තිය ඇති කරලා දීලා කටයුතු සිද්ධ කරන්ට යෙදීම තුළින් ඒ අයගේ කාර්යභාරය නොපිරිහෙලා ඉෂ්ට සිද්ධ කිරීමේ ණයබරින් කාටවත් කවදාවත් නිදහස් වෙන්න බැරි බව. ඒ නිසා කල්පනා කරන්ට අපි අම්මා සතුටු කරන්න පුළුවන් වෙන පරිද්දෙන් අම්මව සනසවන්න පුළුවන් වෙන පරිද්දෙන් ඇගේ ජීවිතයට කළ හැකි දේවල් සිද්ධ කිරීමම තමයි ඊටමත් වටින්නේ. ඒ කාර්යයන් අපි නොපිරිහෙලා ඉෂ්ට සිද්ධ කළා. අද දවසේදී මේ විදියට පින්පෙත් පවරා දීම සඳහා සිද්ධ කරන පින්කම් පිළිවෙල නොපිරිහෙලා අඩුපාඩුවක් නොවන පරිද්දෙන් සිද්ධ කරලා ඇයට පින්පෙත් පවරා දීලා ඇය මේ භවයෙන් චුතව පත්වී ඇති ආත්ම භවය යම් ආකාරයකින් අඩුපාඩුකමක් තිබෙනවා නම් ඒ අඩුපාඩු සම්පූර්ණ කර දීම සඳහා කළ යුතු වන්නේ පින්පෙත් පවරා දීමයි. ඒ කාර්යයත් අපි නොපිරිහෙලා ඉෂ්ට සිද්ධ කරනවා කියලා සැනසීමටපත් වී යුතුව පවතිනවා. මැරෙනවා කියලා කියන්නේ එක පැත්තකින් නැවත උපදිනවා කියන එකයි. බණ පොතේ ඒක සඳහන් කරනවා. තත්ත්ව මරණන්ති ඒක බව පරියාපන්නස්ස ජීවිතින්ද්‍රියස්ස උපච්ඡේදෝ කියලා. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මැරෙනවා කියලා කියන්නේ එක පැත්තකින් නැවත උපදිනවා කියන එකයි කියලා. එහෙනම් බෞද්ධයන් වශයෙන් ජීවත් වෙන අපි කල්පනා කරන්න ඕන මේ භවයෙන් චුත වීමයි මරණය කියන්නේ. ඒ චුත වීමත් සමගම නැවත ප්‍රතිසන්දියක් සිද්ධ වෙනවාමයි. වර්තමාන භවයේ අවසාන සිත චුතිසිත වන අතර ඒ චුතිසිතට පස්සේ හට ගන්නා වූ සිත ප්‍රතිසන්දි සිතයි. භව ගමන් කරන්නේ චිත්තචෛතසික පරම්පරාවකින් යුක්තවයි. අපි ජන්මයක් ලබන්නේ ජන්මේ ලබා ජීවත් වෙන්නේ ජීවත් වී ඉදිරි භවයට පත්වන්නේ මේ චිත්තචෛතසික පරම්පරාවනුයි. මේවා බණ පොතේ උගන්වනවා. නච සෝ නච අඤ්ඤෝ කියලා ඉගැන්වීමක්. මේ මැරිලා උපදින්නේ ඔහුත් නෙවෙයි, නමුත් ඔහුගෙනුත් බැහැර කෙනෙකුත් නොවේ කියලායි අටුවාව කියන්නේ. එතකොට අපිට පේනවා ගලාගෙන යන චිත්තචෛතසික පරම්පරාවක් පවතිනවා කියලා.
එතකොට මේ චිත්තචෛතසික පරම්පරාවෙන් චුතිසිතට ඇති වෙච්ච අරමුණ යමක්ද ප්‍රතිසන්දි චිත්තය හේවත් හට ගැනීම සිද්ධ වෙනවා. ඒක උපමාවකින් දක්වනවා මෙහෙම. අපි හැමෝම දන්නවා අපේ හිතට ඇතිවෙනා හිතිවිලි නම් කෝටි ප්‍රකෝටි ගණනය කර නොහැකි සිතිවිලි පරම්පරාවකින් යුක්තයි කියලා. ඒ සිතිවිලි වලින් එකක් තමයි ප්‍රතිසන්දියට බලපාන. ඒක උපමාවකින් මෙහෙම දක්වනවා. ඔබ දන්නවා ගවයෝ 100,000 ගණන් ඉන්න ගව ගාල් තියෙනවා. ඒ 100,000 ගණන් ඉන්න ගව ගාලක වුවත් දොරටුව තිබෙන්නේ තාම කුඩාවටයි. ඒක ගව ගාලක ගොපල්ලාගේ, ගව හිමියාගේ, ස්වාමියාගේ ඕනෑකමට අවශ්‍යතාවයට අනුව ඔවුන් සකස් කරගෙන තියෙන දෙයක්. ඒ ගව පාලනය සඳහා අවශ්‍ය කරන ගවයන් කොච්චර හිටියත් ගව ගාලේ දොරටුව ඉතාමත් කුඩායි ඔවුන්ගේ අවශ්‍යතාවයට අනුව. එතකොට ඒ ගව ගාල කොපල්ලා ගොස් උදේම මේ දොරටුව අරිනවා. දොරටුව අරිනකොට මේ ගව ගාලෙන් එළියට එන්නේ මේ දොරටුව ආසන්නයේම සිටින ගවයායි. ඒ වාගේ මිනිස් සිතට චිත්තචෛතසික වශයෙන් පරම්පරාවන් කොච්චර හටගෙන තිබුණත් අපට ආසන්න කර්මයේ හැටියට හිතට ඇති වෙච්ච සිතිවිල්ලට අනුව ප්‍රතිසන්දිය සිද්ධ වෙනවා. එතකොට ඒ ප්‍රතිසන්දිය දැන් අපේ අම්මාගේ ප්‍රතිසන්දිය සිදු වී හමාරයි. ඒ ලැබුවා ප්‍රතිසන්දිය යම් ආකාරයකින් අඩුපාඩුකමක් තිබෙනවා නම් ඒ අයට පින් ඕනෑ කරනවා නම් පින් අනුමෝදන් කිරීම සිතුලින් ඒ අයට ඒ අඩුපාඩුකම් සම්පූර්ණ කර දීමට එසේ නොවුණත් සජීවත්ව සිටින දූ දරුවන්ට මේ තමන්ගේ යුතුයකම අම්මා වෙනුවෙන් මියගිය අය වෙනුවෙන් කිරීමට අපිට මඟ පෙන්නලා තියෙනවා. උගතුන් දක්වනවා මේ ලෝකේ මිනිස්සු ඉගෙනගත යුතු එකම දේ යුතුයකමයි කියලා. අපි ඉගෙන ගන්න දේවල් බොහෝයි. ශිල්ප ශාස්ත්‍ර ආදී වශයෙන් විෂයන් වශයෙන් මිනිස්සු ඉගෙන ගන්නවා කියලා බොහෝ දෙයක් ඉගෙන ගන්නවා. ඒ පුද්ගලයාගේ කැමැත්තට, ඒ පුද්ගලයාගේ ප්‍රිය භාවයට අනුව, ඒ පුද්ගලයාගේ තියෙන තරඟකාරී ලක්ෂණයට අනුව, වෙළඳ පොළට අනුව මිනිස්සු ඉගෙන ගන්න දේවල් ඉගෙන ගන්නවා. මේ කාලේ වැඩිම මිල අධ්‍යාපනයයි. ඒ නිසා ඒ විකිනෙන අධ්‍යාපනය බුදුදහමේ සඳහන් කරනවා ඉගෙන ගත යුතු එකම දේ ලෙස නෙවෙයි. ජීවත් වීම සඳහා ඒ විදිහේ විෂයඥාණයෙන් යුක්ත වූ ශිල්ප ශාස්ත්‍ර ආදී ඉගෙන ගැනීම කළ යුතුයි. නමුත් බුදුදහම සඳහන් කරන්නේ නැහැ ඉගෙන ගත යුතු එකම දේ එය කියලා. ඊට වඩා දෙයක් ඉගෙන ගත යුතුයි කියන එකයි උගතුන් විසින් පැහැදිලි කරන්නේ. ඒ නිසා දක්වන යුක්ති රේඛා සමාධිතා කියලා. මේ ලෝකේ මිනිසෙක් නම් ඉගෙන ගත යුතු පරම දේවන්නේ යුතුයකමයි. යුතුයකම නොදන්නා පුද්ගලයා මිනිසෙක් නෙවෙයි මනුෂ්‍ය ප්‍රතිරූපකයක් හැටියටයි හඳුන්වන්නේ. අම්මා වෙනුවෙන් කළ යුතු කාර්යයක් දූ දරුවෝ කියන අය වෙනුවෙන් තිබෙනවා. එහෙමනම් ඒ යුතුයකම මම පෙර සිහිපත් කළ පරිද්දෙන් නොපිරිහෙලා ඉෂ්ට සිද්ධ කරන්නයි මේ ආකාරයෙන් මේ පින් සිද්ධ කර ගැනීම සඳහා යොමු වෙලා පින් සිද්ධ කරගෙන මේ පින්කම් පිළිවෙලක් ආගමානුකූලව ශ්‍රද්ධාවෙන් සිද්ධ කළා ඕන් වෙනුවෙන් පින් අනුමෝදන් කිරීම සිද්ධ කරන්නේ. ඒ නිසා ඒ කාර්ය අපි නොපිරිහෙලා ඉෂ්ට සිද්ධ කරනවා කියලා කල්පනා කළා අපේ සිතෙහි සැනසීමක් ඇති කරගත යුතුව පවතිනවා. අපිට වෙන කළ හැකි දෙයක් නැහැ, කළ යුතු දෙයක් නැහැ. කරන්න පුළුවන් එකම දේ මෙපමණයි, පින් දීම පමණයි. අතින් අත යමක් දෙන්න බැරි බව කොයි කාටත් සක්සුදක්සේ පැහැදිලි.
ඒ නිසා ඒ කාර්ය අපි නොපිරිහෙලා ඉෂ්ට සිද්ධ කරන්නට තමයි මේ විදිහට කටයුතු සිද්ධ කරන්නේ. මේ බුදුහාමුදුරෝ දේශනා කළ ගාථාවක් ආශ්‍රයෙන් මා මාතෘකා කරගන්න හේතුණා ඊ타ත්ම වේදගත් විසුද්ධි මාර්ගයේ එහි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය පැහැදිලි කරන තැනදී දක්වා තිබෙන ගාථාවක් අපේ ජීවිතයේ ස්වභාවය පැහැදිලි කරා. එතෙන්දී දක්වා වදාරලා තිබෙනවා බුදුරජාණන් වහන්සේ මන්දා කිඩ්ඩාච වන්නාච බලං පඤ්ඤාච හායන පබ්බාරා පවංකාච මෝමෝහා සයනාදස කිය. මේ ගාථාවෙන් දේශනා කරන්නේ හැම ජීවිතයකටම අදාළ වූ ධර්මතා ලක්ෂණයයි ස්වභාවයයි. මේක අහවලාගේ ජීවිතයට අදාළ නැහැ කියලා කියන්න බෑ. හැම මිනිසෙකගේ ජීවිතයට මේ ස්වභාවය හෙවත් ධර්මතා ලක්ෂණය අදාළයි. මොකක්ද? මන්දා කිඩ්ඩාච වන්නාච. අපි හැමෝම උපදිනවා මන්ද කාලයක් ගත කරනවා. මම මේක 10 අඩු ගානේ 7ටවත් බස්ස ගන්න ඕන මේ කාලේ 10 කිව්ව 100කට වැටෙන්නේ. අද 100ක් ජීවත් වෙන කෙනෙක් නැති නිසා. පූර්ණාංශය අවුරුදු 120 වයස් තිබෙන කාලයේදී තමයි බුදුහාමුදුරුවෝ මේ දේශනාව දේශනා කරන්නේ. අද මිනිසාගේ ගුණ දහමින් පිරිහීමේ ප්‍රතිවිපාකයක් හැටියට ක්‍රමයෙන් ආයුෂ පිරිහීගෙන යනවා. අරක ඉසිවරයා අර චක්කවර්ති සූත්‍රයේ සඳහන් කරනවා අරක ඉසිවරයා ජීවත් වෙන්න කාලයේදී අවුරුදු 70000ක් 80000ක් මේ සත්වයෝ ජීවත් වුණා කියලා. එතකොට එසේ ජීවත් වුණ බවක් බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා. එතකොට බුද්ධ කාලයේ වන විට අවුරුදු 120 වයස් තමයි පූර්ණ ආයුෂ හැටියට ගන්නේ වෙන්නේ. අද වෙනකොට ඒ අද පූර්ණ ආයුෂය ගණනය වෙන්නේ අවුරුදු 70ක් 80ක් අතරටයි. මේ අම්බලා අනුගානක් ජීවත් වුණේ මේ වර්තමානයේ කියන්න ඕන නිසායි. ඔවුන් මේ වර්තමාන පරපුරට අය නොවන නිසායි. වර්තමානයේ ඔබ අධ්‍යයනයක් කළොත් ඔබට පෙනේවි වැඩිම ආයුෂයක් වර්තමානිකයන් ගත කරන්නේ අර වැඩිහිටියන් ඉඳද්දී ලාබාලයන් මැරෙන ස්වභාවයකටයි. දැන් 90 ගණන් වල කල්පිටියේ හිටිය 5 දෙනෙක් පමණ මේ දැන් 4 දෙනෙක් වුණා. දැන් මේ ඒ කෙනෙක් 90 ගණන් 103 ගිය එකම එක්කෙනයි කල්පිටියේ හිටි මෑත භාගයේදී එයත් දැනට මාස 4කට පෙර අභාවයටපත් වුණා. තවත් මෙතුමියගේම සමකාලීනයන් හැටියට කල්පිටියේ තව 4 දෙනෙක් ඉන්නවා අවුරුදු 90 ඉක්මවලා. නමුත් වර්තමාන ජීවිත ගත කරන අපේ වයස් මට්ටමේ අයගේ කවුරුවත් එහෙම කෙනෙක් ඇත්තේ නැහැ. හැමෝම අවුරුදු 70ක් 80ක් අතර කාලයේදී අභාවයට මරණයටපත් වෙනවා. ඒක පූර්ණාශ ගණනය වී තිබෙන්නේ 70ක් 80ක් හැටියට ධර්මානුකූලව. ඇයි මෙහෙම වෙලා තිබෙන්නේ? මිනිසා ගුණ දහමින් පිවීමේ ප්‍රතිවිපාකයක් හැටියට කියලායි කියන්නේ. අපි ගැලවීමට කියනවා කෑම හොඳ නැහැ. අපි ගැලවීමට කියනවා දේශගුණේ හොඳ නැහැ. දේශගුණේ නරක වුණේ අපේම වැරද්ද නිසායි. කෑම බීම නරක වෙන්නේ අපේම නිසායි. අපි කාගේ හරි පිටින් දාලා හැමතිස්සෙම ගැලවෙන්න හදන මනුෂ්‍ය කොට්ටාසයක් හැටියට අපි ජීවත් වෙන නිසා කෑම පිටට දාලා මේ වහ කනවා නේද කියලා හිතාගෙන කියලා සැනසීමටපත් වෙච්ච ජීවිතයක් බවට අපේ ජීවිතේපත් කරගෙන තිබෙනවා. වහ නොකන අයත් එහෙම නැත්නම් අපිට හිතෙනවා නම් ගම් කියලා කියන්න විදියක් නැහැ ධර්මානුකූල වචන නොවන නිසා. අමාට එහෙම gedara වවාගෙන gedara උයාගෙන කන මිනිස්සුත් විවිධාකාර අපිලිකා රෝගකාරක ස්වභාවයන්ට පත් වෙලා මරණයටපත් වෙච්ච උදාහරණ ලෝකේ ඕනෑ තරම් තියෙනවා. එතකොට අපි කියන්නේ අපේ ගැලවීමට තමයි ප්‍රධාන හේතුව අනේ කන්නේ වස විසනේ ඒ නිසා ලෙඩ වැඩි කියලා. නමුත් අපි කොයිතරම් වේලාවක් අපේ ජීවිතේ දිහා බලලා අපි කමින් බොමින් අඳමින් පළඳමින් අල්ලාපසල්ලාපේ දෙමින් උපයාගනින් නානාවිද වශයෙන් ධනේ වශයෙන් උපයාගනිමින් මුදල් හදල් එකතු කරගනිමින් ගත කරන ජීවිතයක්
ගත කරනවා. නමුත් අවශ්‍ය දේ සසරට අවශ්‍ය දේ උපයා ගැනීම දෙවෙනි කාරණා තුන්වෙනි කාරණාවක් නොවෙච්ච මිනිස්සු ඕනෑ තරම් අප සමාජයේ සිටිනවා. ඒ ගැන නොසලකාලිමත් වෙන මිනිස්සු අති බහුතරයක් සිටින බව සක්සුදක්ෂේ සමාජයේ ජීවත් වෙන යම් කෙනෙක් වේ නම් කිසි කල්පනාවෙන් Taman තේරුම් ගැනීමට පුළුවන්කමක් තිබෙනවා. ස්වභාව ධර්මයට අනුව මන්දා කිද්දාච වන්නාච අපි හැමෝටම මන්ද දශකයක් තිබෙනවා, මන්ද කාලයක් තිබෙනවා, හෙවත් කුඩා කාලයක් තිබෙනවා. කුඩා කාලයේ ස්වභාවය බණ පොතේ කියන්නේ චපලයි, අරමුණක් නැති ස්වභාවයක් හැටියටයි. අපි දන්නවා පුංචි දරුවෙක්ගේ ස්වභාවය ඒකයි. එක වේලාවකට බුදුහාමුදුරුවෝ මේ පුංචි දරුවා දේවදූතයෙක් කියලා උපමාවට අරන් තියෙනවා. දේවදූත සූත්‍රයේදී අපිට මේ පුංචි දරුවා කියලා චපලයි, මන්දයි කියලා අතහැරලා දාන්න බෑ. දේවදූත සූත්‍රයේදී උතුම් ලක්ෂණයක් පැහැදිලි කරන අවස්ථාවක් හැටියට පුංචි බිලිඳාව දක්වනවා. එදා උපන් දරුවා දිහා ඔබ අර යම රජුරෝ ගාවට ගියාම යම පල්ලෝ යම ලෝකයට සත්වයෝ ගියාම යම රජුරෝ ගාවට කැඳවාගෙන යනවා. ඔවුන්ට අවශ්‍ය දඬුවම් හෝ තැන නියම කළා දෙන්න. අරන් ගියාම එතෙන්දී අහන්නේ යම රජුරෝ ඒ සත්වයාගෙන් අහන්නේ මොකද්ද? මුලින්ම අහන්නේ නුඹට නුඹේ බිලිඳු කාලය මතකද කියලා. බිලිඳු කාලය අපි කාටවත් දැනෙනවා. තමන්ගේ බිලිඳු කාලය නොදැක්කාට අපි මේ ජීවත් වෙන ඇරලා ජීවත් වෙන හැම කෙනෙක්ම අපේ බිලිඳු කාලය දන්නවා. ඒ නිසා තමන්ගේ බිලිඳු කාලය නොදැක්කාට බිලිඳු කාලය දන්නවා. බිලිඳු කාලයේ දේවදූතයෙක් හැටියට දකින්න කියලායි බුදුහාමුදුරුවෝ සඳහන්. මොකද්ද දේවදූතයා කියලා කියන්නේ? උතුම් සංඥාවක් දෙන තැනැත්තා කියන එකයි මෙතන දේවදූතයා කියලා කියන්නේ. වෙන ලබ්ධිකයන් දේවදූතයා කියන්නේ මේ අර්ථයෙන් නෙමෙයි. බෞද්ධාර්ථයෙන් දේවදූතයා කියලා කියන්නේ බිලිඳාටයි. තවත් දේවදූත කාරණා තුනක් තිබෙනවා. එතකොට බිලිඳා දේවදූතෙක් මොකද්ද අපිට පණිවිඩයක් ලබා දෙන්නේ කෙවත් සංඥාවක් ලබා දෙන්නේ. මොකද්ද අපිට දෙන සංඥාව? අපිට දෙන පණිවිඩය මොකද්ද? මේ අපි හැමෝම මේ ගති ලක්ෂණයෙන් යුක්තව බොහොමත් අසරණ සත්වයෙක් හැටියට ජීවත් වුණා කියන පණිවිඩය දෙනවා. අපි මේ කවුවත් මේ සයිස් එකට ඉපදිච්ච කෙනෙක් නැහැ. කොයිතරම් ධන දහාණයෙන්, කායික බලයෙන්, මානසික බලයෙන් නොයේ දානමානයෙන් ජීවත් වෙන මිනිස්සු ඒ වයස්වල ඒ කඩයින් වල පුද්ගලයන් වශයෙන් ජීවත් වෙනවා. නමුත් මේ ජීවත් වෙන හැම කෙනෙකුගේම දේවදූත අවස්ථාවක් හැටියට බිලිඳු අවස්ථාව තිබෙනවා. මේ දේවදූත අවස්ථාව හැමදෙනාගේම සමානයි. තාන්නමාන ගති ලක්ෂණයෙන් යුක්ත නැහැ. ඒ නිසා එතෙන්දී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා උතුම් පණිවිඩයක් එයින් සීනෝණැත්තුන් ලබා ගන්න. මෙන්න මේ වගේ කෙනෙක් හැටියට තමයි ඔබ ඉපදුනේ. ඉපදිලා ගත කලේ කියන එක පණිවිඩයක් හැටියට ස්ථාන නිසා මන්ද දශකයක් අපේ ජීවිතයට ධර්මානුකූල අත්දැකීමක් එකතු කරලා දෙනවා. අපි ඔක්කොම මේ මන්ද දශකයක් ගත කරමින් ඉඳලා ඊගාවට එනවා ඊඩා දශකයට. ඊඩා දශකය කියලා කියන්නේ අද අපි මේ ගාථාවේ සූත්‍රයේ සඳහන් කරන්නේ අවුරුදු 10ක් 20ක් අතර කාලයයි අපි අද කියමු 7,014යි අතරේ කාලය කියලා. එතකොට මේ ගති ලක්ෂණය ස්වභාවිකව තියෙන ගති ලක්ෂණයක් මොකද්ද? ළමයි කෙලිදෙලෙන් ගත කරන කාලයක් තිබෙනවා. මේක තමයි ධර්මතාවය. මන්ද දශකීවත් ඉක්මවලා ගිහිල්ලා ඊට වඩා කෙලිදෙලෙන් ගත කරන කාලවකවානුවක් එනවා කිද්දා දශක කියලා එතෙන්දී සඳහන් කරලා තියෙනවා. ඊගාවට වන්න දශක එනවා. වන්න දශක මේගා සූත්‍රයේ සඳහන් කරන විදිහට 20 අතර කාලයයි. නමුත් අද කාලේ හැටියට ඊට වඩා අඩු ලංසුවක් තිබා ගන්නට වරදක් නැහැ. නිසා කෙලිදෙලෙන් ගත කරන කාලේ ඉක්මවනවත් එක්කම වන්න දශකේ එනවා. යම් යම් සුවිශේෂී හැඩක්‍රියාකාරීත්වයෙන් යුක්තව සමහර වෙලාවට මෝඩ කාලයක් ගත කරන කාලයක් හැටියට එන කාලයක් උදා වෙනවා. මම මෝඩකම් විග්‍රහ කරන්න සරල උත්තරයක් මට මතක් වෙනවා. මම කල්පනා කරනවා
මම දවසක් අපි දහම් පාසලේ 11 පන්ති ළමයි 60ක් 70ක් ඉන්නකොට මම ගිහිල්ලා මේ ළමයින්ගෙන් ඇහුවා ඔයගලන්ගේ කලිසම හරි ගවුම හරි මොහකාරී අනේකාරී වැටකාරී මොහකාරී පටලැවිලි ඉරුණොත් ඕගොල්ලෝ මේ ඇඳුමට මොකද කරන්නේ කියලා. අපි දන්න පොඩි කාලේ නම් ඕක අම්මලා අපිට අණ්ඩයක් දාලා දෙනවා කලිසමක් නම් ගවුමක් නම් මහලා දෙනවා. එහෙම නේද ගත්තා. ඒ කාලේ. දැන් ඒව නැහැ. එතකොට ඒ යුගයේ ඉතින් මං ඇහුවා මේ ඉරිච්ච කලිසම හෝ ඉරිච්ච ගවුම මොකද කරන්නේ? කාගෙත් උත්තරේ උනේ ඉවත් කරනවා කියන උත්තරය. මුලින් උත්තරයක් නොදී හිටියා මම මොකට ඉන්න හදනවාද කියලා ළමයින්ට තේරුම් ගන්න බැරි නිසා මම නැවත පෙරත්ත කර අහනකොට කිව්වා මේක අයින් කරනවා ඉරිච්ච එක අයින් කරනවා කියලා. ඒ කියන්නේ නැවතන් දීමේ සංස්කෘතියක් අපේ රට වර්තමාන සමාජය තුළ නැති බව. ඊට පස්සේ මම ඇහුවා ඉරිච්ච කලිසම් ඉරිච්ච ගවුම් වටිනවද කියලා. දැන් ඒගොල්ලන්ගේ මත ඉවත් කරනවා කියන එක. මම කොහෙනම් දැන් මේ අලුතෙන් ඉන්න අය වෙළඳ පොලේ තියෙන ඉරිච්ච කලිසම් අඳින්නේ ඇයි? ගවුම් නම් මම දැකලා නැහැ. කලිසම් අඳිනවා ඉරිච්ච කලිසම්. හම්පඩ ගෙහිච්ච කලිසම් අඳින සංස්කෘතික අද සමාජ රටාවක් හැදිලා තියෙනවා. ඒත් ඕක තමයි. ගෙදර ඉරිච්ච කලිසම තමන්ගේ අතින් ඉරිච්ච කලිසම අඳින්නේ නැහැ. කඩේ ඉරලා හෝ හම්පඩ ගහිලා පිටරටින් ආනේ කරලා කියන කලිසම අඳිනවා ෂෝරූම් එකේ තියෙන නිසා. හැබැයි ඒක අඳලා තියෙන්නේ ඩමි එකට. ඔළුවකුත් නැති ඩමි එකට. ඒ ඔළුවකුත් නැති දමියකට අඳලා තියෙන කලිසම අඳින්න ඇයි මේ වර්තමාන මේ වන්න දශකයේ අය සහ ඊටත් වැඩි හිටියයි ස්ත්‍රී පුරුෂ දෙපක්ෂම මේක කරනවා. ඒක තමයි විලාසිතාව කියලා කියන්නේ ඔබව මුලාවටපත් කරන එක. මෝහයෙන් මුලාවටපත් කරන එක. එතකොට ඔබට ඉරිච්ච කලිසම උනත් අඳින්න ඔබට විලාසිතාවක් හඳුන් දුන්නාම කොහෙන් ඉරලා තිබුණත් ඔබ අඳින්න. ඇයි ඔබ හොඳටම විලාසිතාව නිසා මුලාවටපත් වෙලා. මුලාවටපත් වෙච්ච බවක් ඔබට හැඟෙනවා ඇති. මුලාව කියලා කියන්නේ මොකද්ද? මෝඩකම. එහෙම නැත්නම් බණ පොතේ කියන විදිහට මෝහය. මෝඩයා කියලා අපි යකුරු ඉගෙන ගන්න බැරි එක්කෙනාට කියනවා. ඊට වඩා භයානකයි මෙතන මෝහය කියන එක. එයාට බැරි අකුරු විතරයි. එයාට බැරි කුමන හෝ ශිල්පයක් විතරයි. නමුත් එයා මෝඩේ වන්නේ එතනට විතරයි. මෝහය කියලා බණ පොතේ කියන්නේ ඊට වඩා ඉතාමත්ම ගැඹුරු එකක්. මුලාවටපත් වෙච්ච ගතියෙන් යුක්ත ස්වභාවයක් තමයි එතන තිබෙන්නේ. එයාට යථාර්ථයක් පේන්නේම නැහැ. පෙනුනා නම් අර කලිසම අඳින්නේ නැහැ. ඒ හොඳට මිලිච්ච කලිසම් අඳින මිනිස්සු ඉන්නවා. කඩේ යන්නේ දාපු අඳින අය ඕනෑ තරම් දැක ඇති ඔබ. ඒ නිසා මෝහය මෝඩකම කොයිතරම්ද එවැනි විලාසිතාවකට පත් වෙන. එතකොට මේ මන්ද දශකයෙන් ගොස් ඊගාට හීඩා දශකයටපත් වර්ණ දශකයටපත් වෙනකොට මෙන්න මේ ගති ලක්ෂණය ඇති වෙන සුළු ස්වභාවයක් තිබෙනවා. ඇයි? මදයට මත්වීම නිසා. යොබ්බන මදේ යේන මදේන මත්තා කායේන දුච්චරිතං චරಂತಿ වචනාය වාචාය දුච්චරිතං චරಂತಿ මනසාය දුච්චරිතං චරಂತಿ. ඒ අය වචනේන්ද දුච්චරිත කරනවා, මනසින්ද දුච්චරිත කරනවා. ඒ නිසා ඒ වාගේ කයින් වචනයෙන් මනසෙන් දුච්චරිත කිරීම තුලින් සිදුවන්නේ මොකද්ද? අපි අකුසලයන් සිද්ධ කර ගැනීමයි. නිසා මුලාවටපත් නොවෙච්ච ජීවිතයක් වාටපත් කර ගන්න නම් මේ දසක වලින් පැහැදිලි කරන විදිහට අපිට මෙහි යථාර්ථය දේවදූත පණිවිඩයක් හැටියට උතුම් පණිවිඩයක් හැටියට සලකාගෙන නිවැරදි ජීවිතයක් ගත කරන්න ඔබ කල්පනා කරන්න ඕන. ඊගාට වන්න දශකයෙන් ඉන්නේ බල දශකයයි. බල දශකය කියලා කියන්නේ කායික බලයක් මානසික බලයක් ඇති අවස්ථාවයි. පුද්ගලයන්ට එනවා එහෙම අවස්ථාවක් හතරවෙනි අවස්ථාව හැටියට. මන්දා කිද්දාච වන්නාච බලං පඤ්ඤාච හායනා ඊගාවට තමයි පස්වෙනි අවස්ථාව හැටියට තමයි පඤ්ඤාවන්ත දශකයේදී. පඤ්ඤාවන්ත දශකයේදී අපි යම් ප්‍රවේශයක් සිහිනුවණින් නැති කරගෙන තිබෙනවා නම් ඒ නුහුකුරා යන තත්වයක් පුබුදුවාගෙන අපේ ජීවිතය නිවැරදි බවට යොමු කරවා ගන්න, සිත්සතන් යොමු කරවා ගන්න අත්දැකීම් තියෙන අවස්ථාව. බුදුදහමේ සඳහන් කරනවා ඔබට ආදරේ නම් අත්තානංචේ පියංජඤ්ඤ.
ඔබ ඔබට ආදරේ. ඔබට ආදරේ නම් මොකද හැම කෙනෙක්ම තමන්ට තමන් ආදරේ. එහෙනම් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඔබ ඔබට ආදරේ නම් රකීයානං සුරක්ෂිතං. ඔබව මනාව රකින්න. මේ රකින්න කියලා කියන්නේ හොඳට ගේට්ටු දාලා තාපෝසෙට දාලා දොරට යතුරු අගුළු දාලා කාමරේට අගුලක් දාලා කාමරේට වෙලා රැකවරණය සලසා ගන්න එක නෙවෙයි. මේ ගේට්ටුවේ ඉඳලා උළුවස්සේ ඉඳලා කාමරේට එනකන් දොරවල් කීයක් තුනක් තිබෙනවා. ඒ වාගේ අපිට හතුරු ඇතුල් වෙන දොරවල් තිබෙනවා. ඒ දොරවල් අපි වසා ගන්න කියලායි මෙතෙන්දී අපිට උගන්වන්නේ. ඔබ ඔබට ආදරේ නම් ඔබ අද සතුටටපත් වෙන දේවල් පමණක් නොකළ යුතුයි. මෝහයෙන් මුලාවටපත් වෙලා මදයෙන් මත්වීමටපත් වෙලා ඔබ ඒවා යහපත් දේවල් කරලා යහපත් දේට ප්‍රතිවිපාකයේ කල්යාණ යහපත් දේට ප්‍රතිවිපාකයේ කුසලමය ප්‍රතිවිපාකයක් අයහපත් දේට ප්‍රතිවිපාකයේ අකුසලමය ප්‍රතිවිපාකයක් හැටියට දුක කියන බව තේරුම් ගත යුතුයි. ඒ නිසා මේ දෙකටම අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඔබට ප්‍රිය නම් ඔබ නිරන්තරයෙන් ඔබට ආදරේ නම් ඔබ මෙලවත් ආරක්ෂා වෙන පරලොවත් ආරක්ෂා වෙන කෙලවර නිවනටපත් වෙන කියන මගටපත් වීම සඳහා ඔබ නිරන්තරයෙන් ඔබගේ ජීවිතය මෙහෙවා ගත යුතුයි. පඤ්ඤාවන්ත දශකයේදීවත් ඔබ එතන තින්න අඤ්‍යතරං යාම තුනක් අපේ ජීවිතයේ තියෙනවා. මුල් කාලය, තරුණ කාලය සහ ජීවිතයේ සඳහා කාලය කියලා. මේ පඤ්ඤාවන්ත දශකයේ මධ්‍යම කාලයට දොඩේ මේ කාලයේදීවත් මේ යාම තුන ගැන හිතලවත් ඔබගේ ජීවිතය කල්යාණ වූ ජීවිතයක් බවට පත් කරගන්නට නිරන්තරයෙන් කල්පනා කර යුතුයි. ඊගාවට එන්නේ පඤ්ඤාවන්ත දශකයෙන් පස්සේ 6 වෙනි දශකය හායන දශකයයි. හායන දශකය කියලා කියන්නේ අපි ඉපදිච්ච වේලාව ඉඳලාම මොහොතෙන් මොහොත මේ ශාරීරික වෙනස් වෙමින් නැවිලා මේ වෙනස් වීම අපට මනාව පෙන්වන වේලාවයි. පරිහාන දශකය. පරිහානයට යන ගතිය. දැන් අපිට 50ට එනකම් බැලුවාම තිබෙන්නේ දියුණු වෙන ගතියක්. එහෙම නැත්නම් වැඩෙන ගතියක්, වර්ධනය වෙන ගතියක්. මේ ක්‍රමයෙන් බිලිඳු අවස්ථාව ඉඳලාම තරුණ අවස්ථාවට අවුරුදු 40 50ට එනකම් වර්ධනය වෙමින් නැවිලා, දියුණු වෙමින් නැවිලා, ශක්තිය වෙමින් නැවිලා ඔන්න හායන දශකේන 6 වෙනි අවස්ථාවේදී ජීවිතයේදී මොකද්ද පරිවර්තන වෙහි හායන ලක්ෂණයක් පෙන්වන්න පටන් ගන්නවා. කියන්නේ පිරිහීමේ ලක්ෂණයක් පෙන්වන්න පටන් ගන්නවා. ඔබගේ ඇසේද, ඔබගේ දතේද, ඔබගේ නියපොත්තේද, ඔබගේ කනේද, ඔබගේ ඇසේද, ඔබගේ කේශ කලාපේද, ඒ වගේම මාංශ වලද, ඒ වගේම ඔබගේ චවියේද මේ හැම අන්තනකම මේ තියෙන පැහැය, ගතිය, ස්වභාවයේ ශක්තිය හායන ලක්ෂණයටපත් වෙනවා. හැවත් වෙනස් වීම ප්‍රකට වෙන දැනෙන අවස්ථාවටපත් වෙනවා. මේකට කියනවා පරිහානි දශකේ හෙවත් හායන දශකේ කියලා. ඊගාට පබ්බහාර දශකේ ඊගාවට එන්නේ. පබ්බහාර කියලා කියන්නේ ඉදිරියට නැමෙන සුළු ගති ලක්ෂණයක් එනවා. ඔබ අවුරුදු 60 ඉක්මවා ගතියෙන් යුක්ත වෙන විට ඔන්න 70 දශකයට එනකොට අපේ ශරීරයේ යම් ඍජු ගතිය අඩු වෙලා ඉස්සරහට නැවෙන සුළු ගතියක් හෙවත් පබ්බහාර පොළුවට නැවෙන සුළු ගතියක් ප්‍රවර්ෂණය වෙන්න පටන් ගන්නවා. ඊගාවට ඒ ගති ලක්ෂණය අපිට උරුමව තියෙනවා. ඉදිරියට නැවෙන සුළු ගතිය. ඊගාවට තිබෙන ලක්ෂණය තමයි පවංක දශකේ. පවංක කියලා කියන්නේ ඊට වඩා නැමෙන සුළු ගතිය නගුලකට තමයි මෙතෙන්දී උපමාව කරලා තියෙන්නේ. නගුලක නැවිලා තියෙන ස්වභාවය අපේ ශරීරයේ ප්‍රදර්ශනය වෙන්න පටන් ගන්නවා කියලා මෙතෙන්දී දක්වලා තිබෙනවා. ඊගාවට දක්වලා තියෙන්නේ මෝමුහ දශකේ. මෝමුහ දශකේ කියලා කියන්නේ අපේගේ සිහිය මද ගතියක් ඇති වෙන සුළු ස්වභාවය. අපි කියනවා අපිට දැන් මතක නැහැ, කල්පනාව නැහැ,
ගත් තිබ්බ බඩුව කොතනද තිබ්බේ කියලා මතක නැහැ, කිව්ව දේ මතක නැහැ කියලා මිනිස්සු කියන්න පටන් ගන්නවා කියන්නේ. ඒ පටන් ගන්නෙ මොකද මේ තමන්ගේ සිහිය මත ගතියටපත් වීම හේවත් මෝමුහ ලක්ෂණය ප්‍රදර්ශනය වීමයි. ඕක දැන් තියෙන්නේ හැබැයි 60 70ට ඇවිල්ලායි. හැමදේම ඔය රස්සාවල් පෙන්ෂන් යන කාලේ එනකොට කියනවා ෆයිල් එක තියපු තැන මතක නැහැ. එදා කියපු දේ මතක නැහැ, ලිපි ගුණුව මතක නැහැ. අරක මේක තියපු තැන මතක නැහැ කියලා. මේ අපි 60 පැන්නා ඒක දන්නවා. එතකොට මේ ගති ලක්ෂණය ආද ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෝමුහ ලක්ෂණය අපේ ජීවිතේ ප්‍රදර්ශනය වෙන්න පටන් ගන්නවා. ඊගාවට එනවා සයන දස්සකය. මේ සයන දස්සකය කියලා කියන්නේ හැමතිස්සෙම කැමැත්තක් දක්වන බැතිරීම. අපි නැගිටවන්න හැදුවාට ඇල වෙලා ඉන්න තමයි කැමති, වැතිරිලා ඉන්න තමයි කැමති, අවුව තපින්න තමයි කැමති. මෙන්න මේ ලක්ෂණයෙන් යුක්ත වූ ජීවිත සයන දසකේනෝ. එතකොට මේ ගති ලක්ෂණ ධර්මතා ලක්ෂණ හේවත් අපි නොයිකෝපු ලක්ෂණ අපි කාටවත් මේකට යටත් නැහැ කියලා කියන්න බෑ. එහෙම යටත් නැහැ කිව්වා නම් සල්ලි ධනෙ තියෙන ධන කුවේරෝ මොනියම් ප්‍රතිකර්මයක් කළා හරි මේකට මේ ලක්ෂණය වෙනස් කරගන්න කටයුතු සිදු කරනවා. ඒවා විස්තර කර යන්න ඕනේ ඔබට. ඔබ කවුරුත් දන්නවා. ඔබ උනත් ගෙදර උකසට තියලා හරි මේක කරගන්නවා. මොකද්ද? මට මේ ආයන දශකයට, පබ්බහාර දශකයට, පවංකයටපත් නොවේවා කියන ප්‍රාර්ථනෙන් අපි කවුරුත් ඉන්න නිසා. මුළු සේසතම වේදම් කළා හරි මිනිස්සු ඒක කරනවා. නමුත් එහෙම වන්නේ නැහැ. ඇයි එහෙම නොවන්නේ? මේක ධර්මතා ලක්ෂණයක්, අපි කවුරුවත් නොඉක්මන ලක්ෂණයක්. එනිසා ඔබ ඔබගේ අම්මාව උදාහරණයට ගන්න මම බණ අවසන් කරනවා. ඒ උදාහරණයට අරගෙන. මොකද ඇයගේ ගමන බිමන මන් දන්න නිසා. ඇය සුදුවැලි මංගට හන්දියෙන් රාජකාරියට ගිහිල්ලා ගෙදරට ආවේ කොයිතරම් වේගෙන්ද ජගත් මහත්තයෝ තිලෝකනෝ. හරිම වේගෙන් ආවා. ඒ ගෙදරේ ඉන්නේ මොකටද? අර කාන්තාව පිළිබඳව කවියක් තිබුණා කවි පොතක. ඒ කවි පොතේ තියෙනවා කාන්තාව මාතෘකාව වැඩෑරි වැඩට යති කිය. ඔච්චරයි කවිපන්ති. කවිපන්තියේ පිටුවටම තියෙන ඔච්චරයි. වැඩ කාන්තාව වැඩෑරි වැඩට යති. ඕක තමයි කවිපන්ති. මොකද පිළිමින්ට ලියලා තිබුණේ නැහැ ඒ සටහනක් ඒක. පිළිමි එහෙම නැතුව ඇති. දෙමින්න ඇති ඉන්නවා ඇති. ආඹුලෙස. මොකද්ද? රස්සාවට ගිහිල්ලා දුවගෙන එන්නේ දුවගේ පුතාගේ සහ ගෙදර දොරේ වැඩ ටික කරන්නයි. වැඩෑරි වැඩට යති. වැඩ එතන පළවෙනි වැඩ කියලා කියන්නේ රැකියාවේ වැඩ. දෙවෙනි වැඩ කියලා කියන්නේ ගෙදර වැඩ. ඇය ඒක තද බලවම සිෂ්ට සිද්ධ කරපින මොකද මම මේ නිවස මේ භූමිය මට හොඳට මේ සහෝදරයෝ වගේ ඉන්න මේ දූල පුතාලා එක්ක අපි ගැටිච්චාය මේ නිවස දාන්නවා භූමිය දාන්නවා පරිසරය දාන්නවා දැන් තමයි මේ පැත්තට මම පොඩ්ඩක් අඩු වක්ති වෙන්නේ නැත්නම් මේවා එකකවත් වැඩ කඩොල්ලක් තීච්ච භූමි නෙවෙයි මේ ඔක්කොම බොහොම නිදහසේ අර ඉස්සර ඈතාදීදී තීච්ච ස්වරූපෙන් තීච්චේවල් වර්තමානයේ නම් ඉන්නේ කවුද කියලාවත් මට හොයාගන්න බෑ මොකද එහෙම පරිසරයක් අද නැති නිසා ඒ නිසා ඒ විදිහේ පරිවර්තනමේ යුගයක ඇයම උදාහරණයක් ගත්තොත් ඇයම බණක් වේවි මොකද්ද ඇය කොයිතරම් කඩිසරද කොයිතරම් ක්‍රියාශූරද ඒ ක්‍රියාශූර ජීවිතේ ක්‍රමයෙන් මන්දා කිද්දාච වන්නාච බලම් පඤ්ඤාච හායනා පබ්බහරා පවංකාච මෝමුහාසයන දස කියන මේ ලක්ෂණ 10ටම අය මුහුණ දුන්නා ඔබ දැක්කා ඔබ ඒ නිසා ඔබට මේ බණ මං කියන බණ තේරුම් ගන්න ලේසි අම්මාවම උපමාවක් කරගන්න ඔබට මේ බණ තේරුම් ගැනීමට හොඳටම අවස්ථාව වෙනවා ඊගාවට ඒ උපමාව තමන්ට ගලප්වා ගත්තාම සංවේගාත්මක සිතුවිල්ලක් අපිට පහළ කරගන්න පුළුවන් හිතට අනේ මේක මෙහෙමයි කියන හැඟීම මේක තමයි ස්වභාවය මේක තමයි ගති ලක්ෂණය මේක තමයි ධර්මතා ලක්ෂණය කියලා තමන්ගේ ජීවිතයට මොහොතක් මම පෙර සිහිපත් කළ පරිද්දෙන් උපමා කරගෙන ඒ ගති ලක්ෂණය අත්විඳින්න ඔබට හිත තුල මම දන්න හොඳින්ම මේ ජගත් මහත්මයාටත් ගංගා මහත්මියටත් තිලෝකා මහත්මියටත් ඒ වගේම මදුකා මහත්මියටත් ලංකාවේ නැතත් අජිත්ටත්
මේ ඔක්කොටම මේ පාඩුව දැනෙනවා. ඒක අකාමකා ගන්න පුළුවන්කම තිබෙන්නේ සංවේගාත්මක සිතිවිල්ලකින් සමන්ගේ ජීවිතයට මේක ගලප්පා ගැනීම තුලින්මයි. මේ ඔක්කොම නිසා මොකද මාත් එක්ක කියනකොට මට කියන්න පුළුවන් එහෙම. මොකද මම ඒ ආසන්න වයස් වල නිසා අජිත් තමයි මගේ වයස වෙන්නේ. එතකොට ඒ නිසා ඒක අත්විඳලා සිද්දෙහි හටගෙන තියෙන දුක් කනගාටු මැඩ පවත්වා ගන්න කල්පනා කරන්න කුසලමය චේතනාවක් සංවේගාත්මකව පහළ කරගන්න ඔබගේ මෑණියෝ ඔබට ණය නැහැ ඔබ ණය ගැති. නමුත් ඒ ණයෙන් කවදාකවත් මිදෙන්න බෑ. ඒ ණය ගැති බැරෙන් මිදෙන්න කල හැකි දේවල් හැම දෙයක්ම මේ දරුවන් කළා. මේ මුණුපුරු මිනිපිරියන් කළා. මම මේගොල්ලෝ ඔක්කොම අඳුරනවා. මම දහම් පාසලේ අපේ දහම් පාසලේ මේ හැමෝම ඇතුල් වෙලා කටයුතු කළා මගේ කාලේදී. එතකොට මේ අනිත් අය ඒගොල්ලෝ මගේ කාලේදී මට වඩා ඉහළ කාලේදී ඔක්කොම මේ විදිහේ පරිසරයක අපි ජීවත් වෙච්ච අය. පන්සල සහ ගම කියන පරිසරය තුල අද ජගත් මහත්මයා අපේ සහෝදරයෙක් වගේ තිලෝකා මහත්මිය ගංගා මහත්මිය විදිහට සහෝදරත්වයෙන් ජීවත් වෙච්ච අය. අදටත් එහෙමයි ලිංගතුකමින් මම ජගත් මහත්මයාට කිව්වා ඒ කාලේ තාත්තා මහ පන්සල කිව්වා අම්මා මහ පන්සල කිව්වා. ඒ කටින් ඒ විදිහට කියවෙච්ච පරිසරයක් තුළ තමයි අපේ ඇසුර තිබුණේ. ඒ ආభాෂය ඇති પરම්පරාගත හැඟීමක් ඇතිව ජීවත් වෙන උදවිය හැටියට ඒ නුවණින් යුක්තව තමන්ගේ ජීවිතය ගත කරමින් තමන්ගේ ජීවිතයට අත්දැකීම් සමුදායක් අම්මා තුලින් උදා කරගෙන තමන්ගේ ජීවිතවලට තව තවත් වටිනාකම් ධර්මානුකූලව ඇති කරගෙන මෙලව සැනසෙල්ලටපත් වෙච්ච ඒ තුලින් පරලොව සංසිල්ලටපත් වෙච්ච ජීවිතයක් හැටියට අපේ ජීවිත ගත කරන්න ඥානාන්විත වෙන්න කල්පනා කරන්න අත්දැකීමක් ලබන්න කියන ධර්මවාදය මම ධර්මානුකූල ප්‍රවේශයක් හැටියට ඔබට සඳහන් කරමින් මේ මොහොත ඔබට ජීවිතයේ යම් කිසි කඩීමක් පිළිබඳව පාඩමක් උගන්වන්න මරණානුස්සතිය වඩන්න සිහි ගන්වා ගන්න අනුශාසනයක් හැටියට සඳහන් කළා. ජීවිතේ අපේ කඩයිම් 10ක් පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කළා. ඉතාම සරල විදිහට ඒ ඔබ සාවධානව ශ්‍රවණය කළා. ඒ මගේ ජීවිතයට ගලපා ගන්න. එතකොට ඔබට ධර්ම සංවේගයක් උපදවා ගන්න හැකියාවක් ඇති වෙනවා. එයමයි මේ මොහොතේදී කළ හැකි වන්නේ කළ යුතු වන්නේ. අම්මා වෙනුවෙන් ඒ පින් අනුමෝදන් කිරීම තුළින් අම්මාගේ භව ගමනට පුණ්‍යානුමෝදනයක් සිදු කරනවා විනා ඔබට වෙන කළ හැකි කළ යුතු දෙයක් නැහැ. ඒ කාර්යයන් සම්පූර්ණ වශයෙන් සිද්ධ කිරීම අරමුණු කරගෙන හැමදෙනාම එකතු වෙලා අද මේ විදිහට ධර්මදේශනාවක් සඳහා අවස්ථාව සලසවාගෙන ධර්මදේශනාව දේශනා කරවාගෙන ශ්‍රවණය කරලා සියලු ආකාරයෙන් අත්පත් කර ගන්න හේතුනා සියලු කුසලානිසංසයන් මිගේ මෑණියන්ට පියාණන් සහිත කොට සියලු ඥාතීන්ට මේ පින් ලැබේවා. ඒ අත්ෝද පරිලෙන් යහපත් සිද්ධ කරගෙන කෙලවර නිවන් සම්පත්තිය සලසා ගන්න මේ කුසල් හේතු වාසනාම කරගනිත්වා කියා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් මේ වෙලාවේදී විශේෂ වශයෙන් කමලා සමරසිංහ මාතාවන්ගේ ජීවිතය පිළිබඳව සිහි ගන්වා ගනිමින් විශේෂයෙන් දැන් මේ මොහොතේදී මම පෙර සිහිපත් කළාseම දරුවන්ට ඒ වගේම මොනපොරු මිනිපිරියන්ට ඒ වගේම බෑනනුවන් ඒ වගේම මේ ආදී කට්ටිය පාට සියලු සහෝදරාදී ඥාති වර්ගයාට ඥාති දරුවන් ඇතුළත් කොට දෙන්නාටම මේ වෙලාවේ ඇය වෙනුවෙන් කරන්න තියෙන එකම කාර්යය ඉන්පෙත් පවරාදීන් පමණයි කියන එක ඔබ හැමදෙනාම ආත්මානුකූලව දන්නවා. ඒ නිසා ඔබට ඒ කළ හැකි කාර්යය, ඒ කළ යුතු කාර්යය නොපිරිහෙලා ඇගේ අභාවයෙන් 7 දවසක් සම්පූර්ණයෙන් රැඳී මේ ආකාරයෙන් ධර්ම දේශනාවක් පවත්වලා ධර්ම ශ්‍රවණය කළා, දහම් පඬු පූජා කළා, ගැහැත් ගිලම්පස පූජා කළා, පුණ්‍යානුමෝදනය සිද්ධ කරන්නේ දෙන්නේ. ඒ විශේෂයෙන්ම පෙර සිහිපත් කළා මෙන් කමලා සමරසිංහ මාතාවන් එය සෞඛ්‍ය ශාස්ත්‍රයේ ආදාළ කටයුතු සිද්ධ කළමින් විශේෂයෙන් ඒ යුගයේ ඉදිපාලිකාවක් හිටියට බවට පත් වෙලා
ඇගේ ජීවිතයේ වගකීම් සහිත ජීවිතය රැකියාමේ වශයෙන් ඉෂ්ට සිද්ධ කළා. ඒ වගේ අම්මා කෙනෙක් හැටියට මේ තමන්ගේ භූමිකාව නොපිළිලා ඉෂ්ට සිද්ධ කළා. මේ නිවස මම හිතනවා දැනට අවුරුදු 40කට එහා පැත්තේදී ගත්තොත් ඒ වගේ කාලෙදී 40කට 50කට වගේ ගත්තොත් සමාජශීලී ස්ථානයක් මම ඒ කාලේ මරණාධාර සමිතියේ තිබුණේ මේ ගෙදර. මට මතකයි මේ නිවසේ හාපැත්තේ තිබිච්ච තැන තමයි පුදුලික දාලා තිබුණේ. ඒ කාලේ දැන් වගේ මරණාධාර සමිතිය දියුණු නැහැ. නියුනන් සමසිංහ මහත්මයා මේ මරණාධාර සමිතිය මේ පිළිසෙට උදව් කළේ. මට මතකයි ඒ කාලේ තිබුණේ පොටු දැන් කවුරුත් ඒවා ගණන් ගන්නෙත් නෑ. එතකොට අර ප්ලාස්ටික් පොටුනේ ඒ කාලේ තිබුණේ ලෑලි පොටු. බුරුත වලින් හදපු ලෑලි පොටු. ඒ කාලේ දැන් බුරුත හොයා ගන්නත්. එතකොට මම මතක් කරන්නේ මේ ලාභාල මොන පොරුමින් කියන්ට මේක මම කියන්න ඕන එකක් ඉදිච්ච නිසා මට ඒක ජීව නිසා නැත්නම් මේ වෙලාව කාලේ ගන්නවට සමාරෝපණ පිළිගන්න පුළුවන්. නමුත් මට හිතුණා මේ වෙලාව කියන්න ඕන කියලා. ඒ විදිහට තීජ තැනක මුදා සම්සිංහ මහත්මයාගේ ජීවිතය කියන්නේ වෙනම ජීවිතයක්. එයාගේ ජීවිතය හරි සංකීර්ණ ජීවිතයක්. සමාජශීලීත්වය එහෙමයි. එතකොට මේ විදිහට ගත කරපු ජීවිතයක ස්වාමි දියණියක් හැටියට ඒ වගේම අම්මා කෙනෙක් හැටියට ඇගේ ජීවිතයේ භූමිකාව හොඳින් ඉෂ්ට සිද්ධ කිරීම ප්‍රතිඵලයක් හැටියට තමයි මේ අය අර කාටවත් යටත් වෙන්නේ නැතුව ණය වෙන්නේ නැතුව යම් කිසි අභිමානයකින් ජීවත් වෙන්නේ. එහෙම ජීවිතයක් නිවැරදි කියලා මම හිතනවා. ඒ නිසා පන්සල් විහිදෙවිලෝ දල්ලාවක මහ විහාරස්ථානයේ වගේ ගමේ තියෙන හැම විහාරස්ථානයක සම්බන්ධ වෙමින් තමන්ගේ ජීවිතය තුළ කටයුතු සිදු කළා කරනවා. හැම වෙලාවම දළදා පූජෝත්සවය විහාරස්ථානයේ පුදුමහත් කටයුතු වල සම්බන්ධතාව පවත්වනවා. වැඩ සිට අපවත් පිළිවෙදාල අපේ ගුරු දෙවියන් වහන්සේ බොහොමත්ම ලෙන්ගතු පහළින් නිවන සමරසිංහ මහත්මයා කමලා සමරසිංහ මහත්මයා ඇසුරු කළා. මගේ ඇසුර ඊට වඩා වෙනස් ඇසුරක් මම මහණුනාට පස්සේ මගේ ගිහි කාලේදී හැඳිනීමත් එක්ක දෙමිච්ච සබැදියාවකින් තමයි මගේ ඇසුර ඇති වුණේ. ඒ නිසා ඒ අම්මා අපිට අම්මා කෙනෙක් බවට පත් වෙමින් ඇය නිරන්තරයෙන් මට කතා කරේ බොහොම ටිකක් ඊට වඩා සමීප විදිහටයි කතා කළේ බොහොම නිරවුල් විදිහට සමහර දරුවෝත් එක්ක කතා කරන විදිහට. ඒ නිසා ඒ හැඳිනීම ඒ ඇසුර ඒ සිහිපත් කරනවා මම එකකින්. ඒ නිසා ඒ විදිහේ චරිතයක් හැටියට ඉඳලා ඕ ජීවිතේ පූර්ණ ආශාවක් බුද්ධ විඳලා ඒ පූර්ණ ආශය තුළම සිහිනුවණින් ගත කරලා ජීවිතේ තමන්ගේ ජරා දුක්ඛේ මොහොතේසිපත් කරගත්තේ බුදු ධර්ම කාලක්ෂණයට මුහුණ දීලා මේ අයගේ හොඳම අපෝපස්ථාන ලබාගෙන ජීවිතය අවසන් කළා. එතකොට මේ ජීවිතයට මේ වෙලාවට කරන්න පුළුවන් ඉහළම දේ පින්දීමයි ඒ කාර්ය සිද්ධ කිරීමත් නොපිළිගාස්ත සිද්ධ කිරීම සඳහා සියලු දෙනාම එකතු වෙලා පුරුවන් පිළිපිරියන් විශේෂයෙන් දුර බැහැර ගෙවාගෙන මෙහෙණියන් සිටිනවා මේ අවස්ථාවට. එතකොට ඒ විදිහට සහභාගීත්වයක් ඇති කරගෙන බොහෝ ඥාතිදේශීය පිරිසක් ඉන්න පරපුරක් ඒ ඥාතිදේශීය බොහෝ ප්‍රමාණයක් එදත් අදත් සම්බන්ධ වෙමින් මේ පින්කම සිද්ධ කළා. ඇඩ්ටින් පෙත් පවරා දෙනවා. අප සියලු දෙනා විසින්ම මේ වෙලාවේදී අත්පත් කරගන්න යුතුනා සියලු කුසලාංශය ආදී බලය අපේ මෙහෙණියන් වහන්සේගේ පරලෝක ජීවිතයට කමලා සමරසිංහ මාතාවන්ගේ පරලෝක ජීවිතයට ඒකාන්ත වශයෙන් හේතු වාසනා වේවා. හිතුමින පරලොවින් සැනසීමටපත් වේවා. ආයති භවයේ සකවත් කරගනිත්වා. කෙලවර නිවන් සම්පත්තියේ සාධනෙ කරගන්න මේ කුසල් හේතු වාසනා කරගනිත්වා කියා සාදුකරමු. ඒ වගේම ඉහතින් අභාවයට පත්වන්ට දෙනවා මුලින් සම්සිංහ මහත්මයාණන් ඒ වගේ තුමාගේ මෞපියාදී මේ භූමිය ඇසුරු කරගෙන ජීවත් වෙච්ච අය. එතකොට කමලා සම්සිංහ මහත්මියගේ මෞපියාදී බොරණ ඇසුරු කරගෙන ජීවත් වෙච්ච අය. ඔය අපින් පින් බලාපොරොත්තු වෙන කවරෙක් හරි දෙන ඒ හැමදෙනාම මේ පින් ළඟා කරගන්නවා. පරලොවින් යහපත් සිද්ධ කරගනිත්වා. කෙලවර නිවන් දකිත්වා කියලා සාදු ප්‍රාර්ථනා කරන්න. ප්‍රාර්ථිතාන මේ කුසල ක්‍රියාවක් වශයෙන් අප විසින් පින් අනුමෝදන් කිරීම තුළින් උපදවා ගන්න දෙන ආශිර්වාද කුසලාන සංචයාදී බලය ඒ වගේ මව කෙරෙහි අපෝපස්ථාන කිරීමෙන් පුණ්‍ය සිද්ධ කර ගන්න දෙන බොහෝ පින් ශක්තියන්ගේ බලය ඒ වගේම අප මේ වෙලාවේදී සර්ව ප්‍රකාරයෙන් නත්වත් කර ගන්න දෙන ආශිර්වාද කුසලාන සංචයාදී බලය අප වෙත පිහිටේවා.
අපේ ජීවිත පින්වන්ත වේවා වාසනාවන්ත වේවා. පින්වන්ත ජීවිත ගත කරගන්න හේතු වාසනා වේවා. පරලොව පින්වන්ත ජීවිත ගත කරගන්න හේතු වාසනා වේවා. නිවනටපත් වෙන්න මේ කුසල් හේතු වාසනා වේවා කියලා සාදු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වෙත අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිජ්ජතු